ආචාර්ය පී.කේ කෙනගේ මහතා විසින් විද්‍යුතය සහ ශුම්භකත්වයේ යටතේ පොත් 3ක් රචනා කරලා තියෙනවා. ඒ පොත් 3 අතරින් තුන්වන පොත විදිහට ධාරා විද්‍යුතය කියන මේ පොත හඳුන්වලා දෙන්න පුළුවන්. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ 8 වන ඒකකය සම්පූර්ණයෙන්ම අවරණය වන ආකාරයට විද්‍යුත් ධාරාව හා ප්‍රතිරෝධය, සරල විද්‍යුත් ධාරා පරිපථ, ගැලනෝමීටර, විට්ස්ටන් සේතුව, මීටර් සේතුව, විභවමානය, විද්‍යුත් ශක්තිය හා ජවය, ගෘහ විද්‍යුත් පරිපථ කියන පරිච්ඡේද 7 යටතේ කරුණු මේ පොතට අන්තර්ගත කරලා තියෙනවා. පිටු 144කින් යුක්ත මේ පොතේ අන්තර්ගත විෂය කරුණු සිද්ධාන්ත වලට අනුකූලව බහුවර්ණ සහ රචනා ප්‍රශ්න 350කට ආසන්න ප්‍රමාණයක් සහ පියවරෙන් පියවර විසඳු උදාහරණ 50කට ආසන්න ප්‍රමාණයකුත් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම ගෘහ විද්‍යුත් පරිපථ වගේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ වූ සිද්ධාන්තමය කරුණු කිහිපයකුත් ඔයාගේ දැනුම පුළුල් කිරීම සඳහා මේ පොතට අන්තර්ගත කරලා තියෙනවා. පාසල් පුස්තකාල පොතක් වශයෙන් නිර්දේශ කරලා තියෙන මේ පොත ඉහළ ප්‍රමිතිකරණයකින් යුක්තයි.